ඉතින් මගේ ආදරණීය යාළුවනේ පොඩ්ඩක් කනගාටුදායකයි 2025 මිස් වර්ල්ඩ් ගේම් එකේ අන්තිම 12ට අපේ අනුදි තේරුන්නේ නැහැ යාළුවනේ. ඒ ගැන පොඩි කනගාටුවක් තියෙනවා. තේරුනේ තුර්කිය එක්කනයි තායිලන්ත එක්කනයි. මම නම් හිතන්නේ අනුදි ඒ 12ට තේරෙන්නේ නැති වෙන්න ප්‍රධානම හේතුව උනේ එයා කරපු ප්‍රොජෙක්ට් එකේ ස්ට්‍රෝං එක මදි. අර තේරුණු දෙන්නම කරේ මේ පියයුරු පිළිකාවන් පිළිබඳ ප්‍රොජෙක්ට් එකක්. අනුදී කරේ සනීපාරක්ෂක ඒ කියන්නේ සනීපාරක්ෂක ගැලමගේ සනීපාරක්ෂාව පිළිබඳ යන්නේ. එයාලා කරේ අර පියයුරු පිළිකා පිළිබඳ ප්‍රොජෙක්ට් එක මම හිතන්නේ ඒකම තමයි බලපාලා තියෙන්නේ. අනුදී well done ඔයා නියමටම කරා රජේවත් අඩු ගානේ මේ ඔය මහ ලොකුට පම්පෝරි ගාන මීඩියා නාලිකාවකවත් සියත ඇරෙන්න කිසිම අනුග්‍රහයක් නැතිකොට ඔයාත් සුළු දෙනෙකුගේ උදව් ඇති ඔයා තනිව ගහපු ගේම නම් පර්ෆෙක්ට්. ඇත්තම කියනවා අන්තිම 12ට ආවේ නැතත් අපි දිනලා ඉන්නේ මේ වෙලාවටත්. ඒ ලැබිච්ච ප්‍රසිද්ධිය හොඳටම ඇති අනුදිව හොඳ ඒජන්ට් කෙනෙක් කරලා අපේ රටේ ටුවරිසම් එක ඩබල් ට්‍රිපල් ඉම්ප්‍රූව් කරන අපේ රට ගැන ලෝකෙට හොඳ ප්‍රචාරයක් යවන්නම හොඳම අවස්ථාව තමයි මේ අනුදිය අපට හදලා දුන්නේ. ඉතින් අපේ රජයේ මිනිස්සු රජය තමයි මේකට මැදිහත් වෙන්න ඕනේ. අනුදිය යොදාගෙන මොලේ ඇතිව ලංකාව තැනකට ගන්න ගේමක් අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් තේරෙනවනේ ලංකාවට බැරි කමක් නැහැ මේ වගේ ඉවෙන්ට් එක මේ වගේ ඉහළ වටවලට යන්න. වෙලා තියෙන අපේ ලංකාවේ කිසිම ක්වොලිටියක් නැහැ. එක්කෝ මෙලෝ රහන් නැති නිලියක් හරි නැත්තම් මෙලෝ රහන් නැති උඩ දාගෙන නටන ගෑණියක් හරිමනේ හැමදාම ඇව්වේ. බුද්ධි මට්ටමක් ඒව කිසිම හෙවිල්ලක් බැවිල්ලක් නැහැනේ බොරුවට පිටෝපෙයි අර මොකද්ද අර සෙක්සි ලුක් එකයි තියෙනවනේ තමයි මේ මෝඩා කල්පෙන් තමයි අපි මිනිස්සු මේ වෙනකන් යව්වේ දැන් ඒක වෙනස් කරගන්න කාලේ හරි මිස්වල් කියන්නේ අර කෑලි බෑලි පෙන්නලා අරක පෙන්නලා මේක පෙන්නලා ගන්න පුළුවන් කිරුලක් නෙවෙයි කියලා දැන් හොඳට පේනවා මොලේ. එතකොට පර්සනැලිටි එක මිනිස්සුන්ට කැප වෙලා සමාජයට වැඩක් කරන මිනිස්සු තමයි දැන් යවන්න ඕනේ. අපි දැන් පාත් එක දන්නවා. ඉතින් අපි මේ පාත් එක යමු තව දුරටත් මේ බඩුවගේ ගෑනු ධම්මගෙන මේක චොර කරන්න එපා. ඉස්සරහටත් අනිදි වගේ හොඳ දක්ෂ කෙල්ලෝ අපි මේකෙන් තෝරලා මිස් වර්ල්ඩ් මිස් යුනිවර්ස් කියන ඉවෙන්ට්ස් වලට යමු.